රිලේෂන්ෂිප් එක මට ඔයා නැතුව මුකුත් කරන්න බෑ. ඔයා තමයි මගේ ජීවිතය කියලා පටන් අරගෙන අධිකව අහේතුකව ඔයාව සැක කරන මට්ටමට ඇවිල්ලා ඔයාට එක වදයක් වෙලා තියෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. මේ අධික සැකයට අධික ඊර්ෂ්‍යාවට එහෙම නැත්නම් රෝගාත්මක ඊර්ෂ්‍යාවට අපි කියනවා මොබික් ජෙලසි කියලා. මේ තියෙන්නේ මොබික් ජෙලසි තියෙන කෙනෙක්ව අඳුරගන්න විදිය. ගොඩක් වෙලාවට අපි දකින අහන ආදර කතාවල මේ විදිහ තියෙන්නේ පාර්ට්නර්ස්ලාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එයාටලාට මොබික් ජෙලසි තියෙනවා. මේ මොබික් ජෙලසි වල තියෙන ප්‍රශ්නේ තමයි මේක හින්දා එයාටත් අනිත් පාර්ශවයටත් අධිකව මානසිකව රිදෙනවා. මේ මොබික් ජෙලසි තියෙන අය අඳුරගන්න විදි කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි අහේතුකව හැම වෙලෙම මෙයාලට අනිත් පාර්ශවයේ සැකයි. තව කෙනෙක් එක්ක ආදරය කරන්න ඇති, තව කෙනෙක් එක්ක ඉන්න ඇති, තව කෙනෙක් එක්ක ජීවිතේ ෂෙයා කරගන්න ඇති වගේ බොරු දේවල් කියලා ඔයා නොකරපු වැරදි වගේ ඔලුවට දාලා ඔයත් එක්ක රණ්ඩු වෙනවා. ඔයාව සැක කරනවා. මේ සැකේ හින්දා රණ්ඩු විතරක් ඔයාගේ රිලේෂන්ෂිප් එක ඇස්සේ ඉතුරු වෙනවා. ඊගව කාරණාව තමයි මේකත් එක්ක ඔයාගේ මොබයිල් ෆෝන් එක චෙක් කරන්න ඔයාට කියලා ඉතුරු වෙන පුද්ගලික ජීවිතේ පොඩ්ඩ හරි සම්පූර්ණයෙන් නැති කරන්න මෙයාලා උත්සාහ කරනවා. මොකද මෙයාලා විශ්වාස කරනවා පැය 24ම එයත් එක්ක ඔයා ඉන්න ඕනේ කියලා. ඊගව කාරණාව තමයි ඔයාගේ හොඳට මේක කරන්න කියලා. ඔයාගේ වටේ ඉන්න දෙමාපියෝ පව සමහර ලාවට අයින් කරන්න මෙයාලා උත්සාහ කරනවා. එහෙම කළා ඔයාව තනි කළා ඔයා එයත් එක්කම විතරක් බොන්ඩ් කරලා තියාගන්න උත්සාහ කරනවා. මේක හොඳ දෙයක් වෙන්නේ නැහැ. ඊගවට කරන දේ තමයි මේක අවුලක් කියලා තේරලා ඔයා රණ්ඩු වෙලා මේක නවත්තන්න හැදුවොත් එහෙම එයා සමාව අරගෙන බැගෑපත් වෙලා ආයෙත් එහෙම කරන්නේ නැහැ කියලා එහෙම ඔයා හොඳින් හිටියට පස්සේ ආයෙත් මේක පටන් ගන්නවා. මේ රවුම දිගටම වෙනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් ඔයාට ඉවසලා ඇති වෙලා මේක නවත්තපු තැනකදී මේගොල්ලෝ කරන දේ තමයි මොබික් ජෙල්ස් තියෙන කට්ටිය කරනවා. මගේ ජීවිතේම දුන්න ඔයා වෙනුවෙන්. මගේ හැමදේම ඔයා. ඒක නිසා මට දැන් ජීවිතයක් නැහැ වගේ දේවල් කියලා ලොකු ගිල්ට් එකක ඔයාව දාලා ඔයාව ගිල්ට් ට්‍රැප් කරනවා. මේක යාලා කරනවා. එහෙම කරලා මෙයාලා try කරන්නේ කොහොම හරි ඔයාව තියාගන්න. ඉතින් මිතුවරුනි සමහර විට ඔයා මෙහෙම වෙන්න පුළුවන්. ඔයාගේ පාර්ට්නර් මෙහෙම වෙන්න පුළුවන්. ඔයා දන්න කෙනෙක් මෙහෙම වෙන්න පුළුවන්. මේකට අපි කියන්නේ මොබික් ජෙලසි කියලා. ඒක අනිවාර්යයෙන්ම හීල් කරගත යුතු ප්‍රතිකරගත යුතු මට්ටමේ තත්ත්වයක්. එහෙම කෙනෙක් ඉන්නවනම් එයාව තනියම කන්ට්‍රෝල් කරගන්න ඔයාලට බැරි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ හින්දා එයාව කවුන්සලින් එකකට කෝචින් එකට යොමු කරන්න. මොකද මේ තත්ත්වය හදාගන්න පුළුවන් දෙයක්. මොකද මේක මීට වඩා එහාට ගියොත් පෞල් ජීවිතයේ සතුට සහ තමන්ගේ මානසික සතුට කියන දෙකම නැති වෙලා ජීවිත අපායක් බවට පත් වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න. එනවා වෙලා ඉන්න.